බං. කෑවට කෑවාගේ කටේ තියන්නවත් බෑ. ඒක තමයි නංගියේ කෙසෙල් ගෙඩියේ හැටි බලපංකෝ. මේ මෙච්චර. ඇටි ගෙහෙද කොහෙද? සහතික ඇත්තක්ගේ. සිරියාවතීගේ අඳෝනාව නිසා බං මම මේ සිල් ගන්නාවේ. ඒක කිව්වේ කොහොමද? මගුලකට කන්න දෙනවා වගේ. කන්නේ දුන්නේ කොහොමද? සොයා මීට් එක කටේ තියන්න බෑ මුලයි. යමන් නංගියේ යන්න. කවුද බං අර එන්නේ? ආවේ සෝමපාරේ කෙල්ලනේ. ඒක තමයි නේද? ආන්ටි හරිම හොට් නේද ඉතින් මේ දවස්වල? මොකද්ද බං ඒ හොට් කිව්වේ? හොට් කියන්නේ මොනවද? ඔව් බං හොටේ තමයි හොටේ. තවත් හොටේ. බං කෙල්ලේ. උඹට අහිංසුනේ නෑ දුම. තිබ්බෙම නැද්ද බං? අනේ මේ ආන්ටි මට ඔයගොල්ලෝ දෙක කතා කර කර ඉන්න බෑ මම යන්න. මේකේ ගැස්සිල්ල බලපංකෝ. අම්මා වගේම නැතයි කිව්වා. කියලා වැඩක් නෑ උන්ට මේ දැන් අද කාලේ හැදෙන ළමයි නම් බං. Pol. Lagabe waktu කව පොඩ කාලේ ඉඳලා මං අල්ලගන්න හිටියේ. ආන්නේ විමලා. කිල්ලන්න ගියා වගේ. ඔව් ගන්න ගියා තමයි. පොලිසියෝ කියලා උඹ ගිය පාරේ වගේ මහතුවෝ මේ පාරත් මගේ වත්තේ පොල් කඩලාද දන්නේ. හැබැයි මහතුව බුදුන් පා මේ පාර නම් උඹව මක් පට්ට ගහනවා දැනග. උඹට ගහනවා පොල්. අනේ මේ විමලා ගාගේ දෙයක් පොල් නම් මට बालू को है ना बेटा पाओ मैं तामी नहीं चल सिंधे बालों को ताकत में तो कुछ नहीं है ओले का तो कोई दे तो और मुका करना वाले मानगा हेलो කවුදනේ? හෙලෝ මේ විමලක්කා නේද? කියන්නේ මේ ලීලාවතී නේද? ඔව් අක්කේ මේ මට අද පොලිසියට දෙන්න වෙන්නේ නැහැ. මං හිතන හැටි කරලා දෙන්නද? ඒවා නම් බෑ නංගියේ. මම මේ මින් ගමන් බලගෙන දෙන්න ගමන් ඉන්නේ සිල්ලාරා. පොලිසියට ගානට ලෑස්ති කරලා දීපා. උඹ එදා කිව්වේ කොහමද? දෙන්නම් ගුවා අනිත් දෙන්නම් කොබේද එහෙම දැන් නංගි එක වචනෙම මම දැන් එන ගමන් ඉන්නේ ගානට පොලිසියට ලෑස්ති කරලා දීපන් මුන් අපේ ඉල්ලාති අපි නම් ගානට දෙනවා අපි මුන්ගේ